Hello guys, අද අපි ඔන්න trip එකක් යන්න තමයි හදන්නේ. ලස්සන බස් එකක් තමයි ඔන්න ඇවිල්ලා තියෙන්නේ නම්. ඉතින් ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මමයි මගේ චූටි බබයි ඉන්නත් එක්ක තමයි ඔන්න යන්නේ අද. දැන් නම් ටිකක් යා නිදිමතින් ඉන්නේ. ගෙදරින් පාන්දර ආව නිසා. ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ගස් වලින් පිරිච්ච කඳු වලින් වැටිච්ච ගොඩක් තියෙන. දැන් ඔන්න ආයි දොයි මතයි ගාගෙන තමයි ඔන්න ඉන්නේ. ඔන්න දැන් අපි උදේ කැමරට නැවතුවා. මේ තැන නම් ඉතින් කවුරුත් දන්නවනේ මේ වීඩියෝ එක දකිනකොට මේ කොහෙද කියන එක. ඔන්න ඉතින් අපි දෙන්නත් උදේ කෑම කන්න විද්දගෙන ඉස්සරහට පොඩ්ඩක් යනවා. ඇතින් දැන් චුට්ටක් කඩයක් තියෙන පේනවා. ටිකෙන් ටික ඔන්න අපි දැන් කඩේ ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔන්න දැන් කන්න තමයි යන්නේ. මම නම් ඉතින් ගොඩක් බත් කන්න තමයි ආස. උණුවේ ගොඩක් රසයෙන් බත් එක නම් තිබ්බා. අපේ අමේ බබා නම් බත් කන්න හරි හොරයි. ඔන්න ඉතින් යා පරාට තමයි ගත්තේ. අහම්බෙන් ලස්සන දර්ශනයක් දැක්කා. පිණ්ඩපාතේ වඩින මෙහෙණින් වහන්සේලා දෙනම. ඉතින් මටත් පුළුවන් විදිහට මම උන්වහන්සේලාට පිණ්ඩපාත දාණය දුන්නා. ඔන්න දැන් ඉතින් අපි ආයේ දළදා මාලිගාවට ආවා. හැමින් සැරේ දැන් ඔන්න ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් ඉතින් අපි දළදා මාලිගාවේ ඉස්සරහා තමයි ඉන්නේ. ඇතුළට යන්න කලින් ඔන්න චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් චෙක් කරලා තමයි ඇතුළට ගන්න ඉතින්. පේනවනේ සෙනග. උඩට යන්න හරි අමාරුයි. කොට වෙලාවක් අපිට පොලිමේ ඉන්න වුණා. අනේ සාදු. පේනවනේ අපි දන්ත දාතුන් වහන්සේ. හරිම අහම්බෙන් දැක්ක දර්ශනයක්. ඔන්න ඉතින් දැන් අපි දළදා මාලිගාව වැඳලා මාළුන්ට පොරි දාන්න තමයි මේ යන්නේ. ඔන්න අපිට තව යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. අන්න ඉන්නවා අපේ පුංචි මාළු යාළුවෝ. ඔන්න ඉතින් අමේෂා බබා නම් වැඩ පටන් ගත්තා. එයා ඉතින් ඔන්න මාළුන්ට දැන් කැම දාන්න ගත්තා. පේනව නේද පොර කන තරම්. කට්ටිය ගොඩාක් ඉන්නවා එතන. ඔන්න ඉතින් මම චුට්ටක් ගියා මාළුන්ට පොරි දාන්න. අනේ ඇත්තටම හරිම ආසයි මේ වැඩේ කරන්න. ඔන්න ඉතින් අමේෂා බබා කඩයක්පන් ගන්න පටන් ගත්තා. පේනවනේ ඉතින් එකක් ඉවර වෙන තව එකක්. අපි දැන් මේ යන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ තැනකට. පරි නැගලා තමයි යන්න තියෙන්නේ උඩට. ලස්සන තේවැත්තක් මැදින් තමයි අපිට මේ තැනට යන්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සන වටපිටාවක් හරිම සුන්දරයි. මාත් ඉතින් ඔන්න පොඩ්ඩක් හෙවින් සැරේ ඇවිදගෙන ආවා. ඉතින් ලස්සන විව් එකක් තියෙන නිසා දැන් නම් ඉතින් හොඳටම බහසි. ඉතින් මේ තමයි හන්තානේ සඳගිරි මහා සෑය. හරිම ලස්සන පන්සලක්. හරිම ලස්සන වටපිටාවක තියෙන. පේනවනේ වටපිටාව. පරි නැගලා තමයි චෛත්‍ය ඇතුළට යන්න තියෙන්නේ. පේනවනේ චෛත්‍ය ඇතුළේ තියෙන ලස්සන පිළිම වහන්සේලා ගොඩක් මේ චෛත්‍ය ඇතුළේ තියෙනවා. දැක්කම හිත නිවිලා යනවා. කවුරුත් දන්න චරිතයක් හම්බුණා. අහම්බෙන් තමයි දැක්කේ. උන්වහන්සේත් වීඩියෝ එකක් ගන්න ගමන් තමයි. ඔන්න ඉතින් මෙයා ආයෙත් පටන් ගත්ත මෙයාගේ වැඩ ටික. ආයෙ අපි මේ ආවේ තවත් තැනකට. මේ තමයි කවුරුත් දන්න නෙල්ලිගල පන්සල. මෙතනත් හරිම ලස්සන පන්සල. එන්න නම් හිත දෙන්නෙම නැහැ. ඒ තරමට ලස්සන විව් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි චුට්ටක් බය. මොකද වීදුරු වලින් තමයි මේක කවර් කරලා තියෙන්නේ. හැබැයි හරි ලස්සනයි. ඔන්න ඉතින් පේනවනේ ආයෙත්. ඔන්න ඉතින් දැන් අපේ චාරිකාවේ අවසාන අදියර කට්ටියත් එක්ක දැන් ඉතින් චුට්ටක් සින්දුවක් කියලා නටන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මම චුට්ටක් දන්නවනේ ඉතින්. එහෙනම් බයි.